මේ මොනවද කියලා දන්නවද ඔයාලා? සමහර ගොඩක් දෙනෙක්ම දැකලා නැතුව ඇති. හැබැයි ටික දෙනෙක් විතරක් වගේ දන්නව ඇති. බොහොම දුර්ලභ පළතුරක් තමයි මේ තියෙන්නේ. මොනවද කියලා දන්නවද? පුළුවන් නම් නම කියන්න බලන්න. ගොඩක් අය දන්නේ නැහනේ. මේ තමයි කෝන්. අපි කියන්නේ කෝන් කියලා ඔයාලා කොහොම කියනවද දන්නේ නැහැ. ඉතින් ඊටම දුර්ලභ පළතුරක්. අපේ ගම්මටම මම දැකලා තියෙන දැන්නට එක ගහක් විතරයි තියෙන්නේ. දැන් නම් ඉතුරු වෙලා. අපි පොඩි කාලේ නම් තිබුණ සෑහෙන ගස්. අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ තිබුණ කෝන් ගස්. ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉන්ටර්වල් එක ලැබුණු ගමම දුවන්නේ කෝන් හැදෙන කාලේට කෝන් ගහ යටට. සිම්බල හැදෙන කාලේට සිම්බල ගහ යටට. දෙබර හැදෙන කාලේට දෙබර ගහ යටට. ඔන්නෝම තමයි ඉතින් අපි ඉස්කෝලේ යන කාලේදී කෑවේ. කඩචෝරු නම් කෑවේ නැහැ. දැන් ඉන්න ළමයි ඉතින් කඩචෝරුමනේ කන්නේ. අපි ඉතින් කඩචෝරු වෙනුවට කෑවේ මෙන්න මේ වගේ දේවල් තමයි මේ දවස්වල ගස් යටට පැනලා අහුලගෙන. අම්බ ගැට ඕක තමයි කෑවේ ඉතින්. මේවා ඇඹුලයි. සිම්බල විතරම ඇඹුල නෑ. හැබැයි ටිකක් ඇඹුලයි. කෝන් ඇඹුල වුණාට හරිම රසයි. සුද්ධ කරාම මෙන්න මෙහෙම තමයි මේ තියෙන්නේ. සුද්ධ කරාම මේ වගේ ජෙල් එක වගේ මදයක් තමයි ඇතුලේ තියෙන ඇටෙත් එක්කලා ඇඹුල් රසක් තියෙන්නේ. ටිකක් ඇඹුලයි. අද මම මේ යමින් යමින් ගමන් ගහ යට ගිහිල්ලා කොම් පිරීලා ගහේ හැදිලා තිබුණා. ඉතින් බිම වැටලා තිබුණා. බිමින් ටිකක් කපුලගෙන ආවා. කඩන්න බෑ ගහ උස්ස නිසා. ඉතින් හරිම රස පළතුරක්, දුර්ලභ පළතුරක්. හැබැයි මේ පොඩි කාලේ නම් මට මතකයි අපි කාලා මේවා මේ කොංගෙඩි කාලා විතරක් ඉන්නේ නැහැ. මේක කාලෙට මේක ඇතුලේ තියෙන ඇටේ අරගෙන ඒකේ උඩ පොත් අයින් කරලා පොඩි කරාබුවක් හදනවා. කරාබුවක් හදලා ලස්සනට මේව කන් දෙකේ දා ගන්නවා. ඩිස්පියා වගේ. ඒ වගේ ඉතින් වැඩ තමයි අපි කරේ පොඩි කාලේ. ඇත්තටම සුන්දර ළමා කාලේ සුන්දර දේවල් තාමත් රස විඳිනවා.